සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වෙන්න නොයෙකුත් අභියෝග හා අමුතු දේවල් කරන අය අපි ඕනෑ තරම් දැකලා තියෙනවා. ඒත් කිසිම උත්සාහයකින් තොරව උපතින්ම ලැබුණු අසාමාන්‍ය ශරීර ලක්ෂණ නිසා ලෝකයම හඳුනන පුද්ගලයන් ගැන ඔබ අහලා තියෙනවද? ඔබ මේ දකින්නේ ඒ විදියට ලෝ විශාලතම ශරීර අවයව හිමි වී ගිනස් ලෝක වාර්තා අතරට පවා එක් වූ විශේෂිත පුද්ගලයන් 10 දෙනෙක් ගැනයි. ඔබ මේ දකින්නේ ලොව දිගම නියපොතු හිමි කාන්තාව වන ඇමරිකාවේ ලී රෙඩ්මන්ඩ් කියන මහත්මියයි. වසර 30ක් පුරා වැවූ ඇගේ නියපොතුවල මුළු එකතුව අඩි 28යි අඟල් 4.5ක් වුණා. එමෙන්ම ඔබ මේ දකින ඉන්දියාවේ ශ්‍රීදර් චිලාල් මහතා වසර 66ක් පුරා සිය වම් අතේ නියපොතු වවා අඩි 29යි අඟල් 10.1ක දිගකින් යුතු පිරිමියෙකු සතු දිගම නියපොතු වාර්තාව තිබුවා. ඔබ මේ දකින්නේ ඉතිහාසයේ ලොව උසම මිනිසා ලෙස සැලකෙන රොබර්ට් පර්ෂින් වොඩ්ලා මහතායි. අඩි 8යි අඟල් 11ක උසකින් යුත් වූ මොහුට අඟල් 12.7ක් දිග ඇති ලොව දිගම දෑත් හිමිවීම විශේෂත්වයක්. අද වන තුරුත් මොහුගේ උස හා දෑත්වල දිග අභිබවා යාමට කිසිවෙකුටත් හැකි වී නැහැ. ඔබ මේ දකින්නේ ඉන්දියාවේ රාධාකාන්ත් බාප්පායි කියන මහතාවයි. වයස අවුරුදු 18 සිට වැවීමට පටන්ගත් මොහුගේ කනේ මයිල්වල උපරිම දිග සෙන්ටිමීටර් 25ක්. මේ ලොව දිගම කනේ මයිල් හිමි පුද්ගලයා ලෙස ගිනෙස් වාර්තාවට ඇතුළත් වී තිබෙනවා. ඔබ මේ දකින්නේ ඇමරිකාවේ වෙසෙන 17 හැවිරිදි මෙසින් කුරින් කියන තරුණියයි. සාමාන්‍ය කාන්තාවකගේ උස අඩි 5යි අඟල් 3ක් වුණත් මෙසීගේ උස අඩි 6යි අඟල් 10ක්. එහි විශේෂත්වය වන්නේ ඇගේ දෙපාවල දිග පමණක් අඩි 4යි අඟල් 5ක් වීමයි. ඇය ලොව දිගම දෙපා හිමි කාන්තාව ලෙස වාර්තාවට හිමිකම් කියනවා. ඔබ මේ දකින්නේ ඉන්දියාවේ රාම් සිං චෞහාන් කියන මහතාවයි. 1970 වසරේ සිට එනම් වයස අවුරුදු 17 සිට කිසි දිනක කපා නොමැති මොහුගේ රැවුල මීටර් 4.29ක් වෙනවා. ඒ කියන්නේ අඩි 14ක් පමණ දිගයි. දිනපතා තෙල් ගල්වමින් ඉතා ආදරයෙන් සුරකින මෙම රැවුල දැනට ජීවත්ව සිටින පුද්ගලයෙකු සතු ලොව දිගම රැවුලයි. ඔබ මේ දකින්නේ ඉන්දියාවේ නිලාන්ෂි පටේල් කියන තරුණියයි. උඩා කාලේ සිටම කොණ්ඩේ වවුණු ලැබූ නිලාන්ෂි 2018 වසරේදී ලොව දිගම කොණ්ඩේ හිමි යෞවනිය ලෙස ගිනෙස් වාර්තාව තිබුවා. ඒ වන විට ඇගේ කොණ්ඩේ දිග අඩි 6යි අඟල් 2.8ක් වූ අතර 2020 වන විට ඒ අඩි 6යි අඟල් 6.7ක් දක්වා වැඩි කරමින් ඇය නැවතත් එම වාර්තාව තහවුරු කළා. ඔබ මේ දකින්නේ තුර්කියේ වෙසෙන 71 හැවිරිදි මේ මෙත් ඔසියුරෙක් කියන මහතාවයි. ලෝ විශාලතම නාසයට හිමි ගිනෙස් වාර්තාව හිමි වන්නේ මොහුටයි. මොහුගේ නාසයේ දිග සෙන්ටිමීටර් 8.8ක්. උඩා කාලේ මිතුරන්ගේ විහිළුවලට ලක්වුවත් අද ඒ නාසය නිසාම ඔහු මුළු ලෝකයම හඳුරන චරිතයක් වී හමාරයි. ඔබ මේ දකින්නේ ඇමරිකානු නළුවෙකු වන මැතිව් මැග්‍රෝරිගේ පාදයේ ඇඟිලි. ඔහුගේ මහපට ඇඟිල්ල පමණක් අඟල් 5ක් දිග වූ අතර ඔහු ලොව දිගම පාදයේ ඇඟිලි හිමි පුද්ගලයා ලෙස වාර්තා අතරට එක් වුණා. එමෙන්ම ඔබ මේ දකින වෙනිසියුලාවේ රොඩ්රිගෝ හර්නෑන්ඩෙස් සෙන්ටිමීටර් 40.5ක දිගකින් යුත් ලොව විශාලතම යටිපතුල් හිමි පුද්ගලයා ලෙසද සැලකෙනවා. ඔබ මේ දකින්නේ ජාත්‍යන්තර මාධ්‍ය අවධානය දිනාගත් ජෝනා ඇඩම් ෆැල්කන් සහ රොබර්ට් එස්කිවෙල් කැබ්‍රේරා යන පුද්ගලයන් දෙදෙනාවයි. ඔවුන්ගේ අසාමාන්‍ය ශරීර ප්‍රමාණයන් නිසා ලෝකය පුරාම විශාල කතාබහක් නිර්මාණය වුණා. ඔබ මේ දකින්නේ ඇමරිකාවේ ඒඩ්‍රියන් ලුවිස් කියන යුවතියයි. ඇගේ විශේෂත්වය වන්නේ සෙන්ටිමීටර් 10.16ක් එනම් අඟල් 4ක් පමණ දිගැති අසාමාන්‍ය දිවයි. සිය දිවෙන් නාසය නිකට පමණක් නෙමේ ඇස පවා ඇල්ලීමට ඇයට හැකියාව තිබෙනවා. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් ඔබ අලුත් දෙයක් දැනගත්තා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ රසවත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න.